ඔබ දිනපතා නානවා. හැබැයි මේ නාන පුරුද්දම ඔයාගේ හිස කෙස් අඩු කරලා කඩා වැටෙන්න හේතුවක් වෙනවා කියලා දන්නවද? අද මේ වීඩියෝවෙන් අපි කතා කරන්නේ හිස කෙස් ඉක්මනින් දිගට ඝනට ශක්තිමත්ව වර්ධනය වෙන්න ඔබ නාන විදිය කොහොම වෙනස් කරගන්න ඕනද කියලා. මේ පුරුදුවට ඔයාගේ දෛනික ජීවිතයට එකතු කරගත්තොත් මාස කිහිපයකින් ඔයාගේ හිස කෙස් වල වර්ධනයේ වෙනසක් දැක ගන්න පුළුවන්. වීඩියෝ අන්තිම වෙනකම් බලන්න. මොකද අවසානයේ කියන වැරද්ද බොහෝ දිනා කරන ලොකුම හිස කෙස් සඳහා විනාශකාරී පුරුද්දක්. අංක 1 ඉතා උණුසුම් උණු වතුරෙන් නාන එක නවත්තන්න. ගොඩක් අය කැමති උණු වතුරෙන් නානවට, විශේෂයෙන් රැට. හැබැයි උණු වතුර ඔයාගේ හිස් කබලේ තියෙන ස්වභාවික තෙල් ඉවත් කරනවා. ඒකෙන් හිස කෙස් වියල්ලා කැඩෙන්න පටන් ගන්නවා. එයා growth එක හොඳ වෙන්න නම් ඔයාගේ හිස් කබලේ තෙතමනේ සෞඛ්‍යමත් තත්ත්වයක තියෙන්න ඕනේ. ඒ නිසා නානකොට මද උණුසුම් හෝ සාමාන්‍ය වතුර භාවිතා කරන්න. විශේෂයෙන්ම අන්තිමේදී රින්ස් කරද්දී ටිකක් සිසිල් වතුරෙන් කරනවා නම් හිස කෙස් වල ෂයිනි එක වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඔයා hot water භාවිතා කරලා නාන කෙනෙක් නම් මේ පිළිබඳව අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. දෙවෙනි එක තමයි හැමදාම ෂැම්පූ භාවිතා කරන්න යන්න එපා. දිනපතා ෂැම්පූ කරන එක ඒකෙන් කරනවා ඔයාට හිතනවා ඇති ඒකෙන් ක්ලීන් වෙනවා. හැබැයි ඒකෙන් ඔයාගේ හිස් කබලට ඩැමේජ් එකක් තමයි සිද්ධ වෙන්නේ. ෂැම්පූ වල තියෙන කිමිකල් නිසා ඔයාගේ ස්කැල්ප් එකේ තියෙන, ඒ කියන්නේ හිස් කබලේ තියෙන නැචරල් ඔයිල් ගතිය අඩු වෙනවා. එතකොට හිස් කෙස් දුර්වල වෙන්න ගන්නවා. සාමාන්‍යයෙන් ඔයාට තියෙන්නේ තෙල් සහිත හිස් කබලන් නම් සතියට 3-4ක්, ඒ වගේම ඔයාට තියෙන්නේ ඩ්‍රයි ස්කල්ප් එකක්, එහෙම නැත්නම් හිස් කබල නම් සතියට දෙවතාවක් මෙන්න මේ ෂැම්පූ භාවිතා කිරීම ප්‍රමාණවත්. ඒ වගේ මතක තියාගන්න ඕනේ සල්ෆේට් වලින් තොර ෂැම්පූ එකක් තමයි ඔයා භාවිතා කරන්න ඕනේ. අංක 3 යටතේ ඔයා කරන්න ඕනේදී තමයි ඔයා නානකොට ඔයාගේ හිස් කබල හොඳින් මසාජ් කරන්න ඕනේ. නාන වෙලාවේ මිනිත්තු 2ක් විතර ඔයාගේ හිස් කබල හොඳින් මසාජ් කරන්න ඕනේ. ඒකෙන් ඔයාට පුළුවන් ඔයාගේ hair growth එක වැඩි කරගන්න. මසාජ් කරනකොට ඔයාගේ blood circulation එක වැඩි වෙනවා. ඒකෙන් ඔයාගේ හිස් කබලේ තියෙන හිස කෙස් වල මූලයන්ට හොඳින් blood supply වෙනවා. ඒ හරහා ඔයාට හොඳ nutrition ඔයාගේ හිස් කබලට ලැබෙනවා. ඔයාගේ හිස කෙස් වලට ලැබෙනවා. හැබැයි මෙන්න මේ මසාජ් කරන එක ඔයා කිසිම වෙලාවක නියපොතු වලින් ඔයා සූරන්න යන්න එපා. මේක කරන්න ඕනේ finger tip වලින්. එහෙම නැත්නම් ඇඟිලි තුඩු වලින් තමයි සාමාන්‍ය මසාජ් එකක් ඔයාගේ හිස් කබලට ලබා දෙන්න ඕනේ. අංක 4 යටතේ අපි කතා කරන්නේ කන්ඩිෂනර් එක නිවැරදිව භාවිතා කරන්න. කන්ඩිෂනර් කියන්නේ ඔයාගේ හිස් කබලට ගන්න හොඳ නැහැ කියලා ගොඩක් අය දන්නේ නැහැ. කන්ඩිෂනර් එකෙන් වෙන්නේ ඔයාගේ හිස් කබලේ හිසේ තියෙන කේශ මූලයන්ට ඩැමේජ් එක වැඩි වෙනවා. ඒ වගේම මෙන්න මේ හරහා ඔයාගේ හිස කෙස් වැටි යාම වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේ කන්ඩිෂනර් එක භාවිතා කරද්දී ඔයා මතක තියාගන්න ඕනේ ඔයාගේ හිස් කබලට මෙන්න මේ කන්ඩිෂනර් එක අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට පුළුවන් හිස කෙස් වල මධ්‍ය ප්‍රමාණය ඉඳන් හිස කෙස් වල අග දක්වා විතරක් මෙන්න මේ කන්ඩිෂනර් එක භාවිතා කරන්න. අංක 5 යටතේ අපි කතා කරන්නේ ඔයා හිස කෙස් තුවාලයෙන් පිහිද්දී තදින් අතුල්ලන්න යන්න එපා. නාලා ඉවරලා ගොඩක් දිනෙක කරන ලොකු වැරද්දක් තමයි ටවල් එකකින් හිස කෙස් තදින් අතුල්ලන එක. ඉතින් මේ තෙත කොණ්ඩයක් කියන්නේ ඊටමත් වීක් කන්ඩිෂන් එකක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. කන්ඩිෂන් එකක් තමයි මෙන්න මේ තෙත කොණ්ඩයක තියෙන ඊටමත් වීක් දුර්වල තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ මෙන්න මේ විදිහට ඝර්ෂණය වැඩි වුණොත් ඔයාගේ හිස කෙස් කැඩී යාමේ හැකියාව වැඩි වෙනවා. දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් මොන වගේ තුවාලයකින්ද වගේ හිස කෙස් පිහින්න ඕනේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේ සඳහා soft towel එකක් වඩ භාවිතා කරන්න පුළුවන්. ඊටමන් සෙමින් ඔයාලට පුළුවන් ඔයාගේ හිස කෙස් වල තියෙන තෙතමනේ ඉවත් කරගන්න. ඉතින් අපි 6 වෙනියට කතා කරන්නේ ඔයාගේ හැම වෙලෙම ඔයා නාන්න කලින් oil treatment එකක් කිරීම වැදගත් වෙනවා. ඔයා නාන්න පැයකට විතර කලින් ඔයාගේ හිස කෙස් වලට oil දාලා හොඳින් මසාජ් එකක් කරනවා නම් ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ හිස කෙස් වල ලොකු වර්ධනයක්. ඉතින් මෙන්න මේ සඳහා භාවිතා කරන්න පුළුවන් ඔයාට පොල් තෙල් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ඔලිව් ඔයිල් භාවිතා කරන්න පුළුවන්. කැස්ටර් ඔයිල් භාවිතා කරන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඔයිල් මසාජ් එකක් කරනවා කියන්නේ ඔයාගේ හිස කෙස් වල, ඒ කියන්නේ ඔයාගේ හිස් කබලේ පෝෂණ ගුණය වැඩිවීමක් තමයි සිදු වෙන්නේ. ඒ හරහා හිස කෙස් වල වර්ධනයේ වැඩිවීම සිදු වෙනවා. අංක 7 යටතේ අපි කතා කරන්නේ කිසිම වෙලාවක ඔයා තෙත කොණ්ඩය බැඳගෙන ඉන්න එපා. ඉතින් තෙත කොණ්ඩය බැඳගෙන ඉන්න මම කලින් කතා කරා. තෙත කොණ්ඩය කියන්නේ ඊටමත් දුර්වල ස්වරූපයක් තමයි තෙත කොණ්ඩයකට තියෙන. වීක් කන්ඩිෂන් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔයා කිසිම වෙලාවක ඔයාගේ තෙත කොණ්ඩය බැඳගෙන ඉන්න එපා. ඒ වගේම කියනවා තෙත කොණ්ඩේ බැඳගෙන ඉන්න එපා. වගේම ඔයා කිසිම වෙලාවක තෙත කොණ්ඩයක් ඔයාගේ ටවල් එකෙන් රැප් කරගෙන ඉන්න එපා. මෙන්න මේකෙන් ඔයාගේ හිස කෙස් වලට ඩැමේජ් වෙනවා. ඒ වගේම හිස කෙස් වල තෙතමනේ දිගටම තිබ්බොත් හිස්සෝරි හැදෙනවා. ඒ හරහා දිලීර ආසාදනත් ඇති වෙනවා. ඒ වගේම හිස කෙස් වැටි යාමේ වගේ ගැටලු ඇති වෙන්න පුළුවන්.
ඉතින් සාමාන්‍යයෙන් හිස කෙස් වල ස්වභාවික ක්‍රමය තමයි ස්වභාවිකව තියෙන්න ඕනේ වීලි ස්වරූපයෙන් තමයි හිස කෙස් තියෙන්න ඕනේ. ඉතින් තෙතමනේ වැඩිවීමෙන් වෙන්නේ ඔයාගේ හිස කෙස් වල තියෙන ප්‍රශ්න ප්‍රමාණය වැඩි වෙන එක. ඉතින් 8 වෙනියට අපි කතා කරන්නේ නාන පුරුද්ද විතරක් මදි. එයා growth එකකට නාන පුරුද්ද වැදගත්. හැබැයි ඔයාගේ හැම ඇතුළේ ඒ කියන්නේ ඔයාගේ හිස් කබල ඇතුළතින්ම නියුට්‍රිෂන් එහෙම නැත්නම් පෝෂණ ලැබුණ නැත්නම් වැඩක් නැහැ. ඉතින් ඔයා මෙන්න මේ දේවල් නිතර ආහාරයට එකතු කරගන්න ඕනේ. බිත්තර වර්ග, ඒ වගේම ධාන්‍ය වර්ග, මාළු, ඒ වගේම කොළ පැහැති, එළවලු මෙන්න මේ වගේ දේවල් ඔයාගේ ආහාර රටාවට එකතු කරගන්න ඕනේ. ඒ වගේම ඔයාට ශරීරයට ඇති තරම් ජලය පානය කිරීමත් වැදගත් වෙනවා. ඒ වගේම හිස කෙස් වල වර්ධනය සඳහා හිස කෙස් වල නිරෝගී පැවැත්ම සඳහා වැදගත්ම දෙයක් තමයි හොඳ නිින්දක් ලබා ගන්න එක. ඉතින් ගොඩක් දිනෙකට අද වෙද්දි කාර්යබහුල ජීවිතයත් එක්ක මෙන්න මේ නිින්ද කියන දේ නැති වෙලා තියෙනවා. ඉතින් ඒ හරහා ඔයාගේ හිස කෙස් වලට බලපෑමක් කළා. ඔයාගේ හිස කෙස් වල වර්ධනය සීමා සහිත වෙන්න පුළුවන්. ඒ වගේම හිස කෙස් වැටි යාම වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහ අපි මේ වීඩියෝ එකේ කරුණු 8ක් කතා කරලා ඉවරයි. ඉතින් දැන් බෝනස් කරුණුකට තමයි යන්නේ. ඉතින් මෙන්න මේ වැරද්ද නම් ගොඩක් දෙනෙක් කරන වැරද්දක්. අපි ස්නානය කිරීමෙන් පස්සේ අපේ තෙත සහිත හිස කෙස් වලට අපි භාවිතා කරනවා ඩ්‍රයර් එකක්. ඒ කියන්නේ අපේ හිස කෙස් වේල්ලීම සඳහා උපකරණයක් භාවිතා කරනවා. ඉතින් මෙන්න මේ හිස කෙස් හේයා ඩ්‍රයර් එක හරහා නිතර වෙන්නේ ඊටමත් අධික තාපයක් තමයි ඔයාගේ හිස කෙස් වලට එල්ල වෙන්නේ. මම මුලින් සඳහන් කරා හිස කෙස් තෙතමනේ සහිත ස්වරූපේ තියෙනවා කියන්නේ හිස කෙස් ඊටමත් දුර්වල ස්වරූපේ තමයි තියෙන්නේ. මෙන්න මේ අධික තාපය නිසා ඔයාගේ හිස කෙස් වල කේශ මූලයන් දුර්වල වෙන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ ඔයාගේ හිස කෙස් සිහින් ඒ කියන්නේ තින් වෙන්න පුළුවන්. අන්න ඒක වැඩි වෙනවා කියන්නේ ඔයාගේ හිස කෙස් වල තියෙන ශක්තිමත් භාවය නැති වෙලා යනවා. ඔයාලට තේරෙන්නේ නැති ඔයාගේ හිස කෙස් මෙන්න මේ විදිහට කෘත්‍රිම විදිහට දැඩි තාපයක් යොදාගෙන හීට් කරලා ඔයාගේ හිස කෙස් වල තියෙන තෙතමනේ නැති කිරීමෙන් ඔයාගේ හිස කෙස් වලට බරපතල විදිහට හානියක් සිදු වෙනවා. ඉතින් ඇත්තටම කොහොමද මේ හෙයාර් ඩ්‍රයර් එකක් අපි භාවිතා කරන්න ඕනේ? ඉතින් ඒ ගැන කතා කරන්න කලින් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක ගැන අදහස පහලින් කමෙන්ට් කරන්න. ඉතින් ඇත්තටම කොහොමද මේ හෙයාර් ඩ්‍රයර් එකක් හරියටම භාවිතා කරන්නේ? ඉතින් ඔයාලට හෙයාර් ඩ්‍රයර් එකක් භාවිතා කරන්න ඕන නම් ඔයාලට කරන්න පුළුවන් මෙන්න මේ තාපයෙන් ඔයාගේ හිස කෙස් ආරක්ෂා කරන ස්ප්‍රේ එකක් භාවිතා කරලා ඉවරලා ඊට පස්සේ පුළුවන් ඔයාලට මෙන්න මේ හෙයාර් ඩ්‍රයර් එක භාවිතා කරන්න. මේ හරහා ඔයාගේ හිස කෙස් වලට අර මං කලින් කිව්වා වගේ ඩැමේජ් එකක් සිදුවීම වළකිනවා. ඉතින් මේ වීඩියෝ එකේ මං හිතනවා ඔයාලට ලොකු දැනුමක් ලැබෙන්නේ නැති. අපි නිතරම ස්නානය කරනවා. මේ ස්නානය කිරීමේදී කරන යම් වැරදි හින්දා ඔයාගේ හිස කෙස් වලට සිදුවන ඩැමේජ් එක ඒ කියන්නේ හානිය ගැන මේ වීඩියෝ එකෙන් ඔයාලට දැනගන්න ලැබෙන්නේ නැති. ඉතින් නාන පුරුදු ටිකක් වෙනස් කරගත්තොත් ඔයාගේ හිස කෙස් වල සෞඛ්‍ය ගොඩක් ලොකු වෙනසක් වෙනවා කියලා ඔයාලට තේරෙන්නේ නැති. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න. තවත් යාළුවෙක්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. අපි තවත් දවසක හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.